සුබ දවසක් ඔයාලට all.com YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද රසම රස පොලොස් ඇඹුලක් හදාගන්න එක තමයි මම අද අරගෙන ආවේ. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි පොලොස් ගෙඩිය පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ විදිහට පොඩි කෑලි වලට කපාගෙන ඒකට අපි සුදු ලුණු, තක්කාලි, රතු ලුණු, කරපිංච, රම්පේ, කොච්චි කීපයක් එකතු කර ගන්නවා. ඉතින් අපි මුලින්ම ඇතිලියකට තෙල් ටිකක් එකතු කරලා ඒකට අබ ඇට ටිකක් එකතු කරලා අබ ඇට ටික පුපුරනකම් බැදෙන්න දීලා ඒකට අපි රම්පේ කරපිංචා එකතු කරලා මේ විදිහට ටිකක් කවලම් කර ගන්නවා. ඒ ටික බැදෙන අතරේ අපි සුදු ලුණු, රතු ලුණු ටිකත් එකතු කරගෙන මේ ටිකත් රන්වන් පාට වෙන තෙක් බැද ගන්නවා. ඒ අතරේ අපි තක්කාලි ටිකත් එකතු කර ගන්නවා. මේ ටිකත් හොඳට තෙලේ තැම්බෙන්න දීලා ඊට පස්සේ මේකට මම 3-5 මේස හැඳි දෙකක් විතර එකතු කරගෙන හොඳින් නැවතත් කවලම් කර ගන්නවා. ඒකටම අපි මිරිස් කුඩු මේස හැඳි දෙකක් වගේ එකතු කර ගන්නවා. රස අනුව අපිට ඒව කැමති විදියට එකතු කර ගන්න පුළුවන්. මේ විදියට එකතු කරගෙන ඒක ටිකක් බැදගෙන ඊට පස්සේ අපි ඒ ටික බැදුනට පස්සේ මස් කරි ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ කහකුඩු ටිකක් එකතු කරගෙන මේ අතරේ ලිප ඔෆ් කරලා ටිකක් කවලම් කරගන්න. ඊට පස්සේ ආයේ අපි ලිප ඔන් කරගෙන මේකට පොලොස් කෑලි ටිකත් එකතු කරගෙන වතුර ටිකක් පොලොස් කෑලි ටික වැහෙන ප්‍රමාණයට වතුර ටිකක් එකතු කරගෙන මේ ටික හොඳට කවලම් කරලා අපි ටිකක් වෙලා මේක තම්බ ගන්නවා. ඒ අතරේ අපි මේකට කොච්චි ටිකයි අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගොරකා පේස්ට් ටිකක් එකතු කරගෙන හොඳින් කවලම් කරලා මේක හොඳට තම්බ ගන්නවා. පොලොස් කෑලි ටික හොඳට තැම්බෙනකන් තම්බ ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගත්තා දුරු ටිකක් සහ උළුහල් ටිකක් එකතු කරගෙන අපි පොල් කිරි ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි හොඳින් මේ ටික කවලම් කරලා ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන මේක හොඳට ආයෙත් ඉදෙන්න දෙනවා. මේ තියෙන්නේ හොඳට පොලොස් කරිය තැම්බුණාට පස්සේ කිරි ටිකක් නැටෙව්වට පස්සේ තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම රසයි. ඔයාලත් මේ විදියට හදලා බලන්න. අපේ දකුණු විදියට පොලොස් ඇඹුල තමයි අද හැදුවේ. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.